අපි නැවතත් සම්බන්ධ වෙන්නේ සෙනසුරාදා සිඩ්නි තසපුව සමග අපේ හාමුදුරන් වහන්සේ මේ පරිභෝග කියන කාරණාව පෙරදරි කරගෙන ඉතාමත්ම වටින කාරණා ටිකක් අපිට මේ සිව්පසයෙන් අපෝපස්ථාන කරන්නටම පෙළඹුණු හොඳ බෞද්ධ ප්‍රජාවක් ඉන්න රටකට ඒ සිව්පසය පිළිගන්වන විට පිළිගන්නා විට මේ දෙපැත්තේදීම වැදගත් වූ කාරණා රසක් තමයි අපිට පැහැදිලි කරලා දුන්නේ තින්නේ. මම හිතන්නේ මේ කාරණා හෙනකොට කරන දේ හරි අපි හැමදාම කියනවා වගේ බොහොම පැහැදිලිව ඒ වගේම අවබෝධයකින් යුක්තව කරන්නට ඔබට සෙනසුරාදා සිඩ්නි තසපුව තරම් මහා වටිනා දායාදයක් ලබා දෙන තවත් වැඩසටහනක් නැති තරම්. ඒ නිසා අපි බොහොම ගෞරවයෙන් ඔබට සිහිපත් කරන්නේ මේ හැම කාරණාවක්ම හොඳට නැවත නැවත මෙනෙහි කරන්නට පුළුවන් ආකාරයෙන් අවබෝධාත්මකව ශ්‍රවණය කරන්න කියන කාරණේ අපි ධර්ම සාකච්ඡාව තුළ තවත් ඊට වඩාත් වැදගත් වූ අර්ථ නිරූපණයන් ලබා දෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ඔබට සමීප කරවන්නට සූදානම් වෙන්නේ. බොහොම ගෞරවයෙන් ධර්ම සාකච්ඡාව වෙනුවෙන් නැවත වාරයක් පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේව පිළිගනු ලබන අවසර ස්වාමීන් වහන්සේ. අපි හැමදෙරනේ දැන් අපි බොහෝ වෙලාවට මේ පින්කම් කරනකොට ඔබ වහන්සේ ධර්ම දේශනාවේදී මේ කාරණාව පිළිබඳව ඔබ වහන්සේ සඳහන් කළා. මහත්ඵල මහානිසංස ගෙන දෙන පින්කම් කියන කාරණේ පිළිබඳව ඔබ වහන්සේ විටින් විට පැහැදිලි කළා. සමහරු දන්නේ අපේ හැමදෙරනේ බොහෝ දෙනා දන්නේ මොකද්ද මේ මහත්ඵල මහානිසංස කියන කාරණාව. අපි වචනාර්ථයෙන් කියනවා ඒක මහා වටින දෙයක් කියලාත් අපිට හැඟෙනවා. මොකද්ද දන්නේ මේ මහත්ඵලයි මහානිසංසයි කියන එකේ අර්ථය පැහැදිලි කිරීමක් කළොත් එහෙම අපි කරන දේ පිළිබඳව අපි ලබා තියෙන විශ්වාසය තවදුරටත් අවබෝධාත්මකව අරවා මුලින් සඳහන් කළා වගේ මිනිසුන්ගේ හිතට ග්‍රහණය වේවි. ඒ නිසා අද සාකච්ඡාවේ ප්‍රවේශයේදී ඔබ වහන්සේගෙන් මම බොහොම ගෞරවයෙන් දැනගන්නට කැමතියි. මොකද්ද හාමුදුරනේ මහත්ඵලයි මහානිසංසයි කියන කාරණාවිතේ? වරුණ අපි අදත් අපි ඔබ බොහොම ශ්‍රද්ධාවෙන් සවන් දෙන සියලුම ස්වාමීන් වහන්සේලාට নমස්කාර කරනවා. ඒ වගේම සියලු පින්නතුන්ටත් ආශිර්වාද කරනවා. මේ නැවුම් වාර්ෂිකයි වරුණ අපි මුණ ගැහෙන්නේ ගිය සිඩ්නි තසපුව වැඩසටහනත් අදත් අපි පහුගිය වැඩසටහනේදී මද 3 නැති කරගන්න බලපාන නිමිති 4 සතර පෙර නිමිතිත් එක්ක ගලපලා දේශනේ සාකච්ඡා කරේ. එදත් 4. එහෙමයි අදත් 4. අද පරිභෝග 4. වරුණ අපි පොඩි යෝජනාවක් කරමු මේ වැඩසටහන ආරම්භයේදීම පින්නතුන්ට අද කරුණු 4 ඔය ඇත්තන්ට කඩදාහියක හරි ලියලා තියාගෙන මෙහෙම දෙයක් කරන්න පුළුවන් නම් ඔබට පින්වත්නි නිකන් දේශන ටික අහගෙන විතරක් ඉඳලා ඔබ අවුරුද්දේ අන්තිමට සිහි කරලා බලන්න 2016 අවුරුද්දේ ඒ කියන්නේ ඔබ ලියලා ඒ කරුණු සිහියේ තියාගන්න නොඑක් උත්සාහයන් ගත්තේ නැති අය දේශනාව නිකන් අහන එක විතරක් කරපුවාකින් අපි අහනවා 2016 අවුරුද්දේ ඔබ සිඩ්නි තසපුව අහන්නේ නැති ඔබට දැන් මතකයිද ජනවාරි මාසේ කරපු දේශනවල පෙබරවාරි කරපු මාර්තු කරපු අප්‍රේල් කරපු මේවා මතකද? ඒ නිසා වරුණ අපි ටිකක් ආසාවෙන් කරන්න දෙයක් හැටියට යෝජනා කරමු. මෙහෙම පොතක් තියාගෙන දිනේ දාලා මේ දවසේ සිඩ්නි තසපුවේ මෙන්න මේ ටික කියුවා ස්වාමීන් වහන්සේ කියලා. දැන් අද කරුණවලදී ඉන පරිභෝගී කියන්නේ මොකද්ද කියලා තෙය පරිභෝග කියන මොකද්ද කියලා මේ ටික ලියලා තියාගත්තා වරුණ අවුරුද්දේ අන්තිමට මේවා බැලුව ගමන් හිතට මතක් වෙලා එනවනේ. මේ දේශනේ මේ කරුණු ටික කියලා. එතකොට මහා දැනුමකින් සන්නද්ධ වෙනවා අවුරුද්දේ අන්තිම වෙනකොට. මම හිතන්නේ අපේ හඳුනන බොහෝ දෙනාත් ඒ කටයුත්ත නිරත වෙනවා මේ වලට. ඉන්නවා. දැන් මේ නොකරන කෙනෙකුටත් අපි මේ යෝජනා කරනවා. අවුරුද්ද පටන් ගත්ත ගමන්නේ. අපි යෝජනා කරන්නේ මේ අවුරුද්දේවත් ඔබ මේ දේ කරන්න. එතකොට ඔය ඇත්තවර වැඩසටහන මගහැරන එකට පව දුකයි. ඒද මේ ලියවෙන්න තියෙන කොටසක් අඩු වෙනවනේ. එහෙමයි. එතකොට අවුරුද්දේ දින ටික උන්නම් වෙනම වෙන් කරගෙන මේ සෙන්සුරාදා දවස් ටික කියලා ඔක්කොම දවස් ටික වෙන් කරගෙන මේ දවසේ මොකද්ද කියලා කියවෙච්ච කරුණු සිහිය තියාගෙන ඔබට පින්වත්නි විමසත හැකිනම් ඔබ අර බුදුරජාණන් වහන්සේ නගරෝපම සූත්‍රයේ කියා දුන්න විදිහට දැන් අපි නගරෝපම සූත්‍රයත් පහුගිය වර්ෂයේ කියා දුන්නා. මේ නගරෝපම සූත්‍රයේ ලස්සනට නගරයක් ආරක්ෂා කරන විදිහ ගැන උන්වහන්සේ උපමා කරනවා. එතකොට නගරයක් රකින්නකොට කොච්චර සෙබළු හිටියත් ආයුධ ගබඩාවක් තියෙන්න ඕනේ. මේ ආයුධ ගබඩාව වගේ තමයි කියලා කිව්ව ධර්මඥානෙ. එතකොට ඔබට පින්වත්නි මේ සිඩ්නි තසපුවේදී බෙදන්නේ මේ ආයුධ. එතකොට ආයුධ ටික එකතු කරගත්ත ගබඩාවක් බවට ඔබේ මනසපත් කරගන්නවා වගේම ඒ මනසේ ගබඩාව වෙන එක අඩුයි නම් මේ බොහොම කාර්යබහුල ජීවිත ගෙවන ඔබට ඒවා අමතක වෙනවා නම් ඔබට ආයුධ ලැබෙනවා එහෙමම ආයුධ නැති වෙනවා. ආයුධ ටික ගබඩා කරගන්න පහසුයි පොතක හරි ඔබ ලියලා නිතර විමසනවා නම්. ඒ නිසා පින්වත්නි ඔබට
අද දවසේ ලියා ගන්න පොතක් නැත්තම් කඩදාසියක හෝ ලියාගෙන ඉක්මනින්ම පොතක් ලබාගෙන අද ඉඳලා හරි මේ වැඩේ පටන් ගන්න. ඔන්න අලුත් අවුරුද්දට විශේෂ යෝජනාවක්. ඔබ සිත්නෙත් අසපුවට ආදරේ නිසාම ඔබට පින්වත්නි අපි ආශිර්වාද කරනවා වර්ෂයේ අවසානයේදී ඔබ අහන කරුණු ඔබේ ජීවිතේ පොතට විතරකුත් සීමා නොවේ ඔබට ජීවිතය තුළ ලොකු වෙනසක් සිදු කරන අවබෝධයක් කරා යන ප්‍රතිපත්තිවලදී ඔබ පැහැදිලි වෙනස් වෙච්ච කෙනෙක් බවට පත් කරන්න හේතු වේවා කියලා. වරුණ ඇහුවා අපෙන් අද පළවෙනි ප්‍රශ්නය මහත්ඵල මහානිසංස කරගන්නේ කොහොමද කියන එක. වරුණ ඵල කියන්නේ මහ ප්‍රාණ පයන්නනේ. මේ ප්‍රතිඵල. එතකොට මහත්ඵල මහා ප්‍රතිඵලයක් මහා ආනිසංස. දැන් මේකේ ආනිසංස සහ ප්‍රතිඵල අඩු වෙනුත් වැඩි වෙනුත් ලැබෙන එකට බුදුරජාණන් වහන්සේ වදාළ හොඳම උපමාව තමයි අර අස්වැන්න ගොවියගේ. ගොවියෙක් අස්වැන්න ගන්නකොට වරුණ එකම බිත්තර වේ ටික ගොවියෝ දෙන්නෙක් අරගෙන වගා කරයි. හැබැයි ගොවියෝ දෙන්නගේ තියෙන කුසීතකම් එක්ක ඒ බිත්තර වේ ටික කොච්චර සමාන වුණත් වගා කරන කුඹුරු වල තියෙන වෙනසත් එක්ක සරුසාර කුඹුරු මදසාර කුඹුරු නිසාර කුඹුරුත් එක්ක අස්වැන්නේ මහත්ඵල සහ අස්වැන්නේ මහත්ඵල නොවීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අස්වැන්න සමහරලාට බොහොම අඩුයි නම් අන්න එතන මහත්ඵලයක් නෑ මහා ප්‍රතිඵලයක් නෑ කරපු දේ තුල. එතකොට වරුණ දෙන්නේ එකම මහන්සිය අරගෙන ප්‍රතිඵලය අඩු වෙන්න සමහරලාට ඒකට බලපාපු දේවල් හේතු වෙනවා වගේ මේ පිනක වුණත් ආනිසංස වල එහෙම පැහැදිලි වෙනසක් තියෙනවා. දැන් බලන්න අර වේලාම සූත්‍රය ගැන විමසනකොට ඒ වේලාම බමුණ හොඳට දන් දෙනවා. ඒ බමුණ දන් දුන්න හැටි වේලාම සූත්‍රය තියෙනවා. බුද්ධ ශාසනය නැති කාලෙක වරුණ සිංගමණී අනායට පුදුම දන් දීමක්. ඒ විස්තර ටික ගැන විමසනකොට පේනවා ඒ දන් දුන්න තරමට මේ කෙනා දෙව්ලොව ආයි කෙලින්ම ප්‍රධානියෙක් වෙන්න ඕනේ. ඒ තරමටම දන් දෙනවා. ශාසනයක් නැති කාලෙක එච්චර දන් දෙන්න හිතක් හදා ගන්නවා කියන එක ලේසි පහසු නෑ. නමුත් ඒ ප්‍රතිග්‍රාහක පාර්ශවය තුල ඉන්න ඕන නික්ලේශී හෝ කෙලස් දුරු කරන මහා සංඝරත්න හිටියේ නෑ. මොකද ශාසනය නැති කාලෙක හින්දා. එහෙමයි. ඒතකොට වර්ණ දෙව්ලොව මේ වේලාම බමුණට දිව්‍ය ආත්මිකට ගියාට පස්සේ ආනිසංස ලැබෙන්නේ කොහොමද? එතන ඉන්නවා සමහරලාට බුද්ධ ශාසනයේ තියෙන කාලේ ස්වාමීන් වහන්සේ නමකට රහතන් වහන්සේ නමකට පැන් වේදුරුවක් පූජා කරපු දෙවිවරු ඉන්නවා අර වේලාම දෙවියට වඩා ඉස්සරහින්. එහෙමයි. ඒ සභාවක ඉස්සර. ඒතර බලන්න එතෙන්දී ආනිසංස මහත් වෙන එකට සභාවක ඉදිරියෙන් ඉන්න එකත් බලපාලා තියෙනවා. එහෙමයි. ආනිසංස අඩු කෙනා සභාවේ පිටිපසින් ඉන්නවා. ඒ මනුස්ස ලෝකෙත් අපිට වා තියෙනවනේ. ඔව්. එතකොට වරුණ සමහර කෙනෙක් බැබලෙන විදිහ දැන් VIP VVIP විවිධ පාර්ශව ඉන්නවනේ. දැන් මේවා හැදෙන්නේ වෙන මොකකටවත් නෙමෙයි. මේ අර ලැබිච්ච තමන්ගේ දන් පැන් වල ආනිසංස වල වෙනසත් එක්ක වරුණ. තමන් දුන්න විදිහට තමයි ප්‍රතිඵල ලැබිලා තිබෙන්නේ. ඒකේ ප්‍රතිඵලෙ මේ එක සමාන දැන් හිතනවා එයාට විතරක් VIP මොකද්ද? දැන් අපිටත් තියෙන ඒ වගේම ඇස් කන්නාසනේ. අපිත් මිනිස්සුයෝනේ. සමහරවිට එකම පවුලේ බලන්න වරුණ එක සහෝදරයෙක් සමහරට එක වැඩිමල් සහෝදරයෙක් වෙන්න පුළුවන්, මධ්‍යමය වෙන්න පුළුවන්, බාල සහෝදරයෙක් වෙන්න පුළුවන්. අනිත් අයට වඩා පුදුමාකාර ඉදිරියකට ගිහිල්ලා. එක්ක සමහරට ඉගෙන ගත්ත නැති ළමයා අද බොහොම සැපසේ ඉන්නවා මහා ධනවතෙක් වෙලා ලොකු ව්‍යාපාරයක. මේ හොඳට ඉගෙන ගත්ත කෙනා මොකක් කරේ පොඩි ජොබ් එකක් කරගෙන ඉන්නවා. ඒතර එයාට තියෙන වාහනයට වඩා සෑහෙන වටිනා වාහන පාවිච්චි කරගෙන එච්චර ඉගෙන ගත්ත නැති කෙනා අර වගේ දුරක් ගිහින් තිනවරන මේවා තමයි ආනිසංස. මහත්ඵල මහානිසංස. මේ පිනක ලැබෙන ආනිසංස වල වෙනස ওই වේලාම සූත්‍රය වගේ සූත්‍ර වලින් පැහැදිලි මහත්ඵල වෙන හැටි පෙන්වලා දීලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. ඒතර මේකට තියෙන උපමාව වශයෙන්ම තේරුම් ගන්න අර කුඹුරේ අස්වැන්නේ වෙනස තමයි. ආනිසංසයක් සාමාන්‍ය විදිහට ඵල ලබන්නත් මහත්සේ ඵල ලබන්නත් මේක හේතු වෙනවා. එහෙමයි. හොඳයි මම හිතන්නේ මේ පැහැදිලි කර ගැනීමෙන්ම අපිට මේ ප්‍රවේශ වුණ සාකච්ඡා ආරම්භය වඩාත් වැදගත් වේවි. අපි පින් කරනකොට කොතනද අපි මේ පිනට ලබා දීලා තියෙන තැන කියන කාරණේ පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න. විශේෂයෙන්ම අපි හැමෝටම දැන් යම් කෙනෙක් යම් පිනක් කළ යුත්තේ ඔබ වහන්සේ කියන විදිහට අර ධර්ම දේශනාවේ සඳහන් කළ විදිහට ඒ පිළිබඳ මොන වගේ චේතනාව කියන්නේ චේතනාවනේ ප්‍රධාන වෙනවා කියන කාරණා අපි දන්නේ. එතකොට එයාගේ හිත දැන් අර ඔබ වහන්සේ ප්‍රත්‍යවේක්ෂාව පිළිබඳව සඳහන් කළා. දැන් අපි සාමාන්‍ය ඉරිදා මෙත් පාමුල සජීවී වැඩසටහනට සම්බන්ධ වුණාම ඒ කැටවල හේමාලෝක හඳුනන වහන්සේගේ පන්සලේ මේ ප්‍රත්‍යවේක්ෂාව
පාලි භාෂාවෙනුත් කියලා ඊට පස්සේ සිංහල අර්ථයත් කියනවා. කියලා පිණ්ඩපාතේ වැඩිලා තමයි දානේ අරගන්නේ. හරි අපූර්වත්වයේ කියන අපේ හැමෝටම මම මේ දැක්ක දෙයක්. දැන් මේ පන්සලේ ඉන්නවා බල්ලෝ දෙන්න. මේ බල්ලෝ දෙන්නත් මේ ප්‍රතිවේක්ෂාවේ වෙලාවෙම ඒකට නිකන් අනුග්‍රහය දක්වනවා වගේ මේ විදිහට මුඩු පුරනවා. මේක හුරුවක් වෙලා. දැන් අපේ බෞද්ධයෝ මේක මේ හුරුවක් කරගෙන නැති කමක් අපි දකිනවා අපේ හැමෝටම. ඒ කියන්නේ මේක තියෙන ප්‍රතිවේක්ෂාව තියෙන ස්වාමීන් වහන්සේලාට පමණයි. ගිහියන්ට එතකොට මේක අවශ්‍ය නැහැයි කියන මතය. දැන් එහෙම එතකොට ප්‍රතිවේක්ෂාව කියන එක ගිහියාට කොයි ආකාරයෙන් වැදගත් වෙනවද? ඒක තුලින් හිතේ මොන වගේ පිබිදීමද ඇති කරගන්න පුළුවන් කියන කාරණේ තවත් පැහැදිලි කළොත් මම හිතන්නේ තවත් අපිට පින් කරගන්නට කුසල් වඩන්නට හැකියාවක් ලැබෙනවා. වරුණ දැන් මේක අදාළ වෙන්නේ නිවන අවශ්‍ය කෙනාට විතරයි. ධර්මය අවබෝධ කරගන්න දුක තියෙන කෙනාට. එහෙම කියමුකෝ. නිවන ඕනේ කාටද? දුක තියෙන කෙනාටනේ. නිවන කියන්නේ දුකෙන් මිදෙන අවස්ථාව නම්. එහෙමයි. ඒතර දුකෙන් මිදෙන්න ඕනේ කාටද කියලා ඇහුවොත් එහෙම උත්තරේ තමයි දුක විඳින කෙනාට. දුක විඳින කෙනාට දුකෙන් මිදෙන්න ඕන නම් ඒ සඳහා නිවන් මඟ වඩන්න ඕන නම් වරුණ ඒකට භික්ෂුද භික්ෂුණීද උපාසකද උපාසිකාද කියලා කතාවක් නැහැ. ඔය හැම කෙනාම නිවන් මඟ වඩනවා. ඔය හැම කෙනා අතරම සෝවාන් ඵලයටපත් වෙලා ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැස ගැනීම සිද්ධ වෙනවා. එතකොට වරුණ මෙතනදී ප්‍රත්‍යවේක්ෂාව කලේ තමන් පරිභෝග කරන දේ තුල කෙලෙස් යටපත් කරගන්න නම් එහෙනම් අපිට කියන්න සිද්ධ වෙනවා හාමුදුරුවරු විතරක් ප්‍රත්‍යවේක්ෂා කරන්න කියන එකේ තේරුම හාමුදුරුවරුන්ට විතරද වළඳනකොට කෙලෙස් එන්නේ. ඒ කියන්නේ ගන්න කෑම එක සම්බව ඇලීම් ගැටීම් හිතට එන්නේ හාමුදුරුවරුන්ට විතරක් නම් එහෙනම් හාමුදුරුවරු විතරයි ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕනේ. අඳින ඇඳුම ගැන ඇලීම් ගැටීම් එන්නේ හාමුදුරුවරුන්ට විතරක් නම් හාමුදුරුවරු විතරයි ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕනේ. උපාසකයාට උපාසිකාවටත් කෙලෙස් ඇවිස්සෙනවා නම් කන බොනකොට අඳින පළඳිනකොට ඉන්න හිටින තැන ගැන එහෙනම් එයත් කරන්න ඕනේ. ප්‍රත්‍යවේක්ෂාව කියන්නේ එහෙම. අපේ හඳුන් එතකොට ඔබ වහන්සේ සඳහන් කරන කාරණා දැන් එකක් බෞද්ධයෙකු විදිහට නිවනෙන් තොරව බෞද්ධයාට කටයුතු කරන්න පුළුවන්ද කියන කාරණේ ප්‍රශ්නාර්ථයක් නැගින්. අනිත් පස්සෙන් දැන් ඔබ වහන්සේ කියන විදිහට එහෙම අර්ථයක් ඇතුව බෞද්ධයෙකු වෙලා නම් දැන් අපි විවිධ විලාසිතාවන් කරනවා විවිධ ආකාරයේ සාමාන්‍ය රූප ස්වභාව පිළිබඳ විවිධ වෙනස්කම් වලට ලක් කරන්න උත්සාහ කරනවා. දැන් මේ වයිදී මේ ප්‍රතිවේක්ෂාව පිළිබඳ එක කතා කරනකොට ගැටීමක් නේද ඇති වෙන්නේ. අපි එතකොට මොන වගේ තත්ත්වයකටද බෞද්ධ විදියටපත් වෙන්නේ? ඔව් අරුණ. බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාව ගත්තොත් ඒ කාලේ අපි කියමු දැන් රජ කෙනෙකුට ඔටුන්නක් දාන්න බෑ. දැන් බිම්බිසාර රජතුමා සෝවාන් වුණාට පස්සේ ඔටුන්න දැම්මේ නැද්ද? දැම්මා. එතකොට අනාථපිණ්ඩික සිටුතුමා සෝතාපන්න ඵලයටපත් වුණාට පස්සේ එතුමගේ ඒ සිටු සලු අයින් කරාද? නෑනේ වරුණ. ඒව ඒගොල්ලෝ පාවිච්චි කරනවා. එතකොට තමන්ගේ තත්වෙත් එක්ක තමන්ගේ තියෙන තනතුරුත් එක්ක තමන්ගේ තියෙන හැකියාවත් එක්ක තමන්ගේ පාවිච්චි කරන දේ අයින් කරන එක නෙමෙයි මේකේ තේරුම. විශාඛාව මහා මේඝ පළඳනාව හොයාගෙන පළඳුවා. මෙතන අරමුණු කරගන්න එක දෙයයි. කෙලෙස් ඇවිස්සෙන එක යටපත් කරන්න. ඔටුන්න බිම්බිසාර රජතුමා සෝවාන් වෙන්න කලින් දානකොට ඔටුන්න කෙරෙහි කෙලෙස් ඇවිස්සෙන්නේ නැති. ඔටුන්න කෙරෙහි පුදුමාකාර ඇලුණු සිතුවිල්ලකින් පාවිච්චි කරන්නේ නැති. නමුත් රජතුමා දැන් දන්න මම මේ ඔටුන්න දාන්නේ මොකටද? මේ ප්‍රත්‍යවේක්ෂාවක තියෙන්නේ මම මොකටද කරන්නේ කියලා අරමුණ තේරුම් ගන්න එකනේ. මේක අවශ්‍යද අනවශ්‍යද කියන එක. එතකොට වරුණ බිම්බිසාර රජතුමාට ඔටුන්න අනිවාර්යෙන් අවශ්‍ය එකක්. මොකද ඔහු රජු. ඒතර රජු හැටියට මම මේ ඔටුන්න පාවිච්චි කරනවා. මේක සංකේතේ රජෙක් බව පෙන්වන සංකේතේ ඒ සඳහා මට මේක පාවිච්චි කරන්න ඕනේ කියන අරමුණ තේරුම් ගන්න පාවිච්චි කරනකොට ඔකට ලොකු ඇල්මක් නැහැ. මොකද මේක ඇල්මක් නැත්තේ වරුණ මේ ශ්‍රාවකයෝ ධර්මයේ තුල හික්මනකොට ධාතු වශයෙන් දකිනවා. ධාතු වශයෙන් දකිනවා කියන්නේ ධාතු ප්‍රත්‍යවේක්ෂාව කියලා තව ප්‍රත්‍යවේක්ෂාවක් තියෙනවා. ඔය හැම එකටම මේ ප්‍රත්‍යවේක්ෂාව කරතේ. ඔන්න ඔබ හිතන්න ආහාරය ගැන හිතනවා වරුණ මේ ආහාරය සතර මහා ධාතුන්ගෙන් හටගත් එකනේ. සතර මහා ධාතුන්ගෙන් හටගත් ආහාරය අපි මේ දාන්නෙත් සතර මහා ධාතුන්ගෙන් හටගත් ශරීරයක් තුලටමයි. එතකොට ධාතු ගොඩක් තවත් ධාතු ගොඩක් එකතු වුණා සමානයි. දැන් මේ ධාතුත් එක්ක එකතු වෙනකොට ඒ අයගේ තියෙන කලම්බනේ ඒ අය තුල සිද්ධ වෙන විවිධ ගැටීම් අපිට හික්මව ගන්නවත් බැරි. දැන් උදාහරණයකට අපි කියමු සීනි අසනීපය ඉන්නවා. දියවැඩියාව තියෙන. දියවැඩියාව අඩු අය ඉන්නවා. දියවැඩියාව කියන්නේ ලෝ ෂුගර් කියලා එහෙම සීනි අඩු අයත් ඉන්නවා. දැන් වරුණ ඔය ආයත අදාළ කන්න එපා කන්න කියලා විශේෂ කියන කෑම වර්ග තියෙනවනේ.
දැන් කරවිල කෑවොත් මොකද වෙන්නේ? ලෝෂුක තියෙන කෙනෙක් තවත් බහින. එයාගේ සීනි තවත් බහින. දැන් අන්න ධාතු ස්වභාවයේ කරවිලවල තියෙන්නේ කොහොමද වරුණ? ඒ සීනි ඇති කරන ස්වභාවය අඩු කරන ගතිය. ඒකේ ධාතු ස්වභාවය. ඒතර මේ කයේ තියෙන්නේ සීනි අඩු ස්වභාවයක් නම් ඒ කයේ ධාතු ස්වභාවය. දැන් කයේ තියෙන සීනි අඩු ධාතු ස්වභාවයට කරවිලවල තියෙන ධාතු ස්වභාවය එකතු වෙනකොට තවත් මොකද වෙන්නේ? සීනි අඩු වෙනවා කියන එක. අන්න බලන්න අපි කොච්චර අකමැති වුණත් කරවිල කන්න කැමති මිනිස්සෙක් ඉන්නවා කියමුකෝ ලෝෂුක තියෙන. ඒතොර එයා හිතාගත්තොත් එහෙම අනේ කරවිල මේ ඇඟ ඇතුළට ගියාට පස්සේ සීනි බස්සන්න නම් එපා කියලා එයා කොච්චර කැමති වුණත් වරුණ ඒක කරන්න බෑනේ. ඒ කියන්නේ අනාත්මයි. කරවිල ටිකත් අනාත්මයි, කරවිල ටික ගියේ මේ ඇඟත් අනාත්මයි. අන්න ධාතුත් එක්ක එකතු වෙලා ඒගොල්ලන්ගේ වැඩේ ඒගොල්ලෝ කරනවා. ඒක අපි කැමති වුණත් අකමැති වුණා. එහෙනම් කරවිල දන්නෙත් නෑ මම ගියේ ඇඟ මේ විදිහයි කියලා. ඇඟ දන්නෙත් නෑ මට ලැබෙන කරවිල මේ විදිහයි කියලා. එතන අනාත්ම වූ ධාතුන්ගේ එකතුවක් තියෙනවා. මෙන්න මේ යථාර්ථයනේ. බෞද්ධය කියන්නේ හැමතිස්සෙම යථාර්ථයට මුණ දෙන යථාර්ථයේ තේරුම් ගත්ත ශ්‍රාවකෙක්. එතකොට වරුණ යථාර්ථයට පිටුපාලා අනේ එහෙම වුණාට කමක් නෑ කරවිල කනවා සීනි ඔන්නේ වැඩි නොකරගෙන ඉන්නවා මම කියලා. ඉතින් කොච්චර යථාර්ථය ගැන පිටුපාන්න ගියත් ඒක කරන්න බෑ. ඒක අනාත්ම ස්වභාවික වෙනවමයි. ඒ වගේ වරුණ මෙතනදී ශ්‍රාවකයා පාවිච්චි කරන හැම දෙයකම ඇත්ත తත්ත්වය තේරුම් අරගෙන ඔටුන්නත් සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච එකක් කියලා දැනගත්ත මේකට විශේෂ බැඳීමක් ඕනේ. එතකොට ඔටුන්න අහිමි වෙනවා බිම්බිසාර රජතුමාට. ඔටුන්න පුතා හිමි කරගන්නවා. හිමි කරගත්තට පස්සේ රජතුමා පුතත් එක්ක සටන් කරන්න මහා ප්‍රශ්නයක් ඇති කරගන්න කියන්නේ හිතේ පුදුම සංසිඳීමක් නේතකොට තියෙනකොට පාවිච්චි කරා නැති වෙච්ච ගමන් හිතේ කිසි පීඩනයක් නැතුව ඒත් හිත සංසිඳව ගන්න පුළුවන් වුණා කියලා කියන්නේ අන්න ප්‍රතිඵලෙ. ඒ ප්‍රතිඵලෙ ලැබුණේ වරුණ එතුමා ඔටුන් උනත් ප්‍රත්‍යවේක්ෂාවකින් පාවිච්චි කරපු නිසා. කියන්නේ අපි ජීවිතේ විඳිනවයි විඳවනවයි කියලා සාමාන්‍යයෙන් කතා කරනවා. විඳවන්නේ ප්‍රත්‍යවේක්ෂාව නැති නිසා. ඒ කියන්නේ විඳිනවා නම් ඒ කියන්නේ අමුතු ඉස්සර අපේ මුතුන් මිත්තු පිළිබඳ සිහිපත් කරනකොට ඒ ඇත්තන්ට දැන් අපේ මීට අවුරුදු 20කට 30කට පමණ පෙර ආතුව හිතුවත් ඒ අයට යම් ආකාරයකට මේ ප්‍රත්‍යවේක්ෂාව කියන කාරණාව තුළ හික්මීමක් තිබුණා. සමහරු ඒ ගැන මෙහෙම ධර්මයට ඇලුන්නේ නැති වුණත් අත්තරින්න පුළුවන්කමකුත් තිබ්බා. මේ මිනිස්සු බුදුම සැපයක් වින්දවරන මේ ප්‍රත්‍යවේක්ෂාවත් එක්ක. මොකද හේතුව අපි දන්නවා දැන් මේ මිනිස්සුන්ට ඇඳුම් දැන් පැරණි නිවාසවල බැලුවොත් එහෙම මොකක් හරි පෙට්ටගමක ඇඳුම් ටිකක් තියෙනවා. දැන් වගේ අර මහා කාමරේ එක බිත්තියක් පිරෙන අල්මාරි පුරවගත්ත ඇඳුම් තිබුණේ නැහැ නේ ඉස්සර. එහෙමයි. කියන්නේ ඒ විවිධ පැලැන්ති වලට අනුව තිබුණා කියන එක අපි දන්නවා. මම සාමාන්‍යයෙන් බහුතරය ගත්තම වරුණ Tamanට පාවිච්චි කරන්න ඕන කරන ඒ කියන්නේ මේකේ වචන වලින් කිව්වොත් අනවශ්‍ය අවශ්‍ය අත්‍යවශ්‍ය කියන තුනට දාලා බැලුවොත් Tamanට අත්‍යවශ්‍ය දේත් අවශ්‍ය දේටත් සීමා වුණා මිස අනවශ්‍ය මට්ටමට ගියේ නැහැ. සමහර දේවල් වලදී ඒත් අවශ්‍ය දේ පවා තැලා අත්‍යවශ්‍ය දේට සීමා වෙච්ච තැන් තිබ්බා. මේක මට අවශ්‍ය වුණාට අත්‍යවශ්‍ය නැහැනේ කියලා බලලා අතිශයින්ම අවශ්‍ය දේත් එක්ක යතුය. පුදුම සරල ක්‍රමයකට ගියේ. සුබරෝච. ඒතර පහසුවෙන් යැපෙන වරුණ. එහෙමයි. පහසුවෙන් යැපෙන්න නම් සුබරෝච වෙන්න නම් එයා එතකොට මේ අර හඹාගෙන යන්න දෙයක් නැති යන විදිහත් එක්ක සැහැල්ලුවෙන් යැපෙන තත්ත්වය හැදෙද්දී අප්පකිච්චෝච වැඩ අඩු වෙනවා. එහෙමයි. මේ මිනිසුන්ට වැඩ දැන් බලන්න සමහරලාට අද වරුණ එක ළමෙක් දෙන්නෙක් ඉන්න මේ පවුල් වල තාත්තා උද්ඝෝෂණ කරනවා පඩි වැඩි කරන්න කියලා. එහෙමයි. ඒක ළමයි දෙන්න ඉන්නේ. එතකොට මේ මිනිසුන්ට මේ පඩිය මදි. අම්මත් රස්සාවට යනවා. අම්මත් ජොබ් එක කරලා තාත්තත් ජොබ් එක කරලා ඒගොල්ලෝ පාර්ට් ටයිම් උත් කරලා ඔක්කොමත් කරලා මේ එක ළමෙක් දෙන්නෙක්ට කවා ගන්න බැරුව දුක් විඳිනවා. ඇයි අතීතේ වරුණ සමහරලාට පවුලේ ළමයි 14 දෙනා 10 දෙනාට වැඩි බොහෝ විට. එහෙමයි. අම්මා රස්සාවකට යන්නෙත් නැහැ. කරන්නේ ගොවිතැන විතරයි. ඒතර ගොවිතැනක් කරන්නේ. මොකද මේ ඒගොල්ලෝ සුබරෝච ඔන්න ඔය පහසුවෙන් යැපෙන්න පුළුවන් Tamanට කන්න බොන්න තියෙන අඳින පළදින දේවල් ටික ගැන ඒ අය අමුතුවෙන් මේ පටිසංකායනිසෝ ජීවරම් පටිසේවාමේ පිණ්ඩපාතම් පටිසේවාමේ වචන නොතිබුණාට නේව දවයින මදයින මණ්ඩන යනම්මන නොතිබුණාට ඒගොල්ලන්ගේ තිබුණ වරුණ අවශ්‍ය අත්‍යවශ්‍ය අනවශ්‍ය කියන තුන ගැන තේරුම් අරගෙන ඔය අත්‍යවශ්‍ය දේ තුල පහසුවෙන් යැපෙන ස්වභාවය මොකටද මම මේක පාවිච්චි කරන්න කියලා තේරුම් ගත්ත ස්වභාවය ඒ ස්වභාවය තුල වරුණ Tamanට ලැබෙන දේ
ඒ ළමයි 14 දෙනාම ජීවත් කරවගෙන බොහොම පහසුවෙන් යැපෙන්න එක ස්වාමි පුරුෂයාගේ හොයන මුදලට පුළුවන්කම තිබුණා. එහෙමයි. අම්මට එතකොට ගෙදර ඉඳලා ළමයින් කෙරෙහි අර වැඩිහිටියන්ගේ තමන්ගේ දෙමව්පියන්ගෙන් ලැබිය යුතු සෙනෙහස දෙන්න පුළුවන්කම තිබ්බා. දැන් අද ළමයින්ට ඕන සෙනෙහසත් නෑ. ළමයා ඩේ කියා එකේ. එතකොට ඩේ කියාත් ගෙවාගෙන ඔක්කොම කරගෙන ළමයාට ලැබිච්ච සෙනෙහසත් නැතුව ජීවත් වෙන්න තව සල්ලිත් මැදලා ණයත් අරගෙන පුදුමාකාර පීඩනයක ඉන්නේ වරුණ මේ ප්‍රත්‍යවේක්ෂාව නැතිකම. ඒ කියන්නේ වහන්සේ කියන විදිහට අද මේ තත්ත්වයට හේතුව ඒ ප්‍රත්‍යවේක්ෂාව නැතිකම. ප්‍රත්‍යවේක්ෂාව තිබ්බ තැන වරුණ සන්තුෂ්කෝච කියන කෙනු. එහෙමයි. අද සන්තුෂ්කෝච නෑ. සතුටු වෙන්න බෑ මේ මිනිසුන්ට තියෙන සීමාව තුළ. ඒ කියන්නේ හඳුන සතුට කියලා දැන් මේ අය හිතන්නේ තව දෙයක් ලබා ගන්න උත්සාහ කරනවා නම් ඔබ වහන්සේ අර කිව්වා වගේ ණයක් වෙලා හරි ගෙයක් හදා ගන්න පුළුවන් නම් ඒ ගෙට උපරිම වටිනාකමකින් යුතු භාණ්ඩ එකතු කරගන්න පුළුවන්. ඕනට සීමාවක් නෑ, අසීමිත. ඒකට මේ අසීමිත අවශ්‍යතාවයි සීමිත සම්පතු යත ප්‍රශ්නයකට මිනිස්සු මුණ පාලා තිබෙන්නේ. මේ ඔක්කොම මානසික වෙන ප්‍රශ්න නෙමෙයිද? එහෙමයි. හොඳට මේ භාණ්ඩ මේ පලිනේ රජයක් නෑ. පලි මොකක්ද අපේ මනසේ සෑහීමපත් වෙන්න බැරි මේ ස්වභාවය තුල දුක් විඳිනවා. වරුණ භාණ්ඩකින් නෙමෙයි හිතේ සතුට හදලා තියෙන්නේ. මනසෙනේ. එතකොට මානසික සහිතව මොන භාණ්ඩ පුරෝග ණය තුරුස් එක්ක එයාට කිසිම සතුටක් නැහැ එතන. ඉතින් එතකොට මේ ප්‍රත්‍යවේක්ෂා කරන එක තුළ මේ මිනිස්සයා නිකන් පිස්සෙක් වෙලා අර මේ සමාජය තුළ විහිළුකාරයෙක් වෙනවා කියන එක නෙමෙයි ඒකේ තේරුම. මෙයා හරිම සැහැල්ලු සතුටින් ඉන්න වාසනාවන්ත මිනිසෙක්, ප්‍රත්‍යවේක්ෂාවෙන් ජීවත් වෙන්න පුළුවන් කෙනා. එයා තමන් පාවිච්චි කරන දේ ඇත්තටම මොකටද මේක? ඇයි මේක කියලා තේරුම් ගන්න පුළුවන්. වරුණ දැන් මට මෑත කාලීනවම බලවත් ව්‍යාපාරිකයෝ දෙන්න ඇවිත් මගෙත් එක්ක සාකච්ඡා කරනවා. ඉස්සර අපි අඳුරන අපිට ධර්ම එහෙම හිතවත්කම් තිබිච්ච අය. අනේ දැන් ධර්ම දේශනාවක් අහන්නවත් මෙලෝදියකට හිතක් නෑ වරුණ. මොකද හඹාගෙන ගියා ණය අරගෙන නොඑක් ලීසින් නොඑකුත් දේවල් දාගෙන ඉඩකඩම් ව්‍යාපාරේ දැන් එතුමට කෝටි 40ක විතර විශාල මේ වටිනාකමක් තියෙන හොටෙල් එකක් තියෙනවා. එහෙමයි. එතකොට වරුණ මේ හෝටලේටත් ණය අරගෙන ඒව හදලා මෙතුමාට පුදුම ආසාවක් තිබුණා ඒ වාහන වර්ගවල. ඒ කියන්නේ මේ ප්‍රභූ වාහනවල වර්ග තියෙනවනේ නොයෙක් සුඛෝපභෝගී ඒවා. ඒ වාහන එක එක වෙළඳ නාමවල තියෙන ඉහළම වාහන ටික ගන්න. දැන් මෙයා ඒ ප්‍රබල වාහන වෙළඳ නාම සහිත වාහනවල බලවත්ම ප්‍රබලව තියෙන කෝටි 4-5 වගේ මහ වටිනාකමක් තියෙන වාහන පෙළක් ගෙදර පුරවගෙන. දැන් මෙතන මේ වාහන 4-5ක් තියෙනවා ගෙදර. මේ චූටි ළමයි 3 දෙනෙක් ඉන්නේ. පොඩි ළමයි 3 දෙනෙක්. එතකොට මේ ස්වාමි පුරුෂයයි බිරිඳයි ගෙදර ඉන්නේ. මේ දෙන්නට වරුණ අර වගේ වාහන 4-5ක් තියාගෙන යපෙන්න තරම් දෙයක් උතනට තිබුණේ නැහනේ. ඒතර මේ කාරණාවේදී ඒ ඇත්තෝ විඳපු දුක එයාට තේරෙන්නේ එයාගේ සීමාව එයාට තේරුම් ගන්න බෑ. සීමාව තේරුම් ගන්න බැරුව එදා යන ගමනේදී මට තේරුණා මෙයා වැඩි දවසක් යන්න කලින් වැටෙනවා කියලා. ඇත්තරම කෝටිපතියෙක්. මහා කෝටි ගණන් ධනයක් තිබුණා. අද වරුණ එයාට ඒ බැංකුවලට තියෙන එක මාසෙකට 1 කෝටි 80 ලක්ෂ ගාණක් ගෙවන්න ඕනලු එක මාසෙකට වාරික ටික විතර. එහෙමයි. ඒතර අද යා දැන් මට කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේ ගිය අවුරුද්දේ මැදක් ඉඳලා මේ වෙනකන් 7ක් ගෙවා ගන්න බැරි වුණා මේ වාරික. හැම දෙයක්ම වැටිලා තියෙන්නේ. මනසින් විඳින පීඩනේ හිතා ගන්න බෑ ස්වාමීන් වහන්සේ. එතකොට දැන් මේවා ඔක්කොම විකුණ යනකොට අපේ තියෙන සමාජය හදාගත්ත ප්‍රතිරූපෙට අපිට මොකද්ද වෙලා තියෙන්නේ? දැන් මේගොල්ලෝ ප්‍රතිරූපේ කියන එක පවවරුනේ මේ තමන්ගේ සීමාව නෙමෙයිනේ. අසාමාන්‍ය තමන්ට අයිති නැති සීමාවක් කරා තමයි මේ හිතින් ගියේ. ඒ හිතින් ගිය සීමාව අද හිතටම පීඩාවක් වෙලා අද ඒ ප්‍රතිරූපෙම දුකක් වෙලා. අද ඒ ප්‍රතිරූපේ රැක ගන්න බැරිකම මේ හිතින්ම මිනිස්සු ගොඩනගා ගන්න ලෝකෙ තුල හිතින්ම දුක් විඳිනවා. මම මේකට ලස්සන කතාවක් කියන්නම්. මේක කටුකුරුන්ද ඥානানন্দ කියන අපි ගොඩාක් ගරු කරන නායක ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ බොහොම සීලවන්තව නිහඬව බණ භාවනා කරන් ඉන්න ස්වාමීන් වහන්සේ නමක්. හැබැයි උන්වහන්සේගේ දේශනා බොහෝමයක් ලෝකෙට දායාද කරලා තියෙනවා. අන්තර්ජාලයේ හැමතැනකම නොමිලේ ගන්න තියෙනවා. අහන්න පොත්පත් පවා කියවන්න තියෙනවා. උන්වහන්සේගේ අපූර්ව උපමාවක් මේක. උන්වහන්සේ 80 ගණන් වල වගේ මේ දේශනාවවල සිදු කර වරුණ තරුණයෝ දෙන්නෙක් ඉන්නවා. මේ තරුණයෝ දෙන්නට හම්බෙනවා මේ ගල් කැට ටිකක්.
දැන් මේ ගල් කැට ටිකත් එක්ක පොඩි ලෑලි කෑල්ලක් හම්බ වෙනවා. එහෙමයි. පාට දෙකක තීන්ත චුට්ටක් හම්බ වෙනවා. වරුණ කියන්නේ දැන් මේ මහ ලොකු වටිනාකමක් තියෙන ගල් කෑලි ටික. ලෑලි කෑල්ල. මේකේ මෙලෝ වටිනාකමක් නැහැ. නිකන් මේ ගල් කැට ටික. මේ දෙන්න සම ගල් කැට බෙදා ගන්නවා. මේ නිකම්ම බොරළු ගල් කැට. එහෙමයි. බෙදාගෙන වරුණ පාට වලින් කොටු ඇඳ ගන්නවා අර ලෑල්ලේ. දැන් මේ ලෑල්ල කොටු ඇඳගෙන දැන් මේක දාන් ලෑල්ල. දාන් බෝට්. දැන් කලින් වරුණ නිකන් ලෑල්ල. කිසිම වටිනාකමක් නැති ලෑල්ල. දැන් මේකේ තීන්ත ටික හින්දා කොටු ඇඳපු හින්දා දැන් මේකට නමක් වෙනවා මොන ලෑල්ලද? දාන් ලෑල්ල. මොන පොඩි වටිනාකමක් ආවා. එතකොට වරුණ ගල් කැට ටිකේ පාට ගාලා දෙන්න වෙන් කරගෙන තියෙනවා. දැන් මේ නිකන් ගල් කැට නෙමෙයි දැන් මේව ඉත්තෝ වෙලා. හරිද? නිකන් ගල් කැටට වඩා පොඩි වටිනාකමක් ආවා. නිකම්ම බොරළු ගල් කැට. එහෙමයි. බෙදාගෙන වරුණ පාට වලින් කොටු ඇඳ ගන්නවා අර ලෑල්ලේ. දැන් මේ ලෑල්ල කොටු ඇඳගෙන දැන් මේක දාන් ලෑල්ල. දාන් බෝට්. දැන් කලින් වරුණ නිකන් ලෑල්ල. කිසිම වටිනාකමක් නැති ලෑල්ල. දැන් මේකේ තීන්ත ටික හින්දා කොටු ඇඳපු හින්දා දැන් මේකට නමක් වෙනවා මොන ලෑල්ලද? දාන් ලෑල්ල. මොන පොඩි වටිනාකමක් ආවා. එතකොට වරුණ ගල් කැට ටිකේ පාට ගාලා දෙන්න වෙන් කරගෙන තියෙනවා. දැන් මේ නිකන් ගල් කැට නෙමෙයි දැන් මේව ඉත්තෝ වෙලා. හරිද? නිකන් ගල් කැටට වඩා පොඩි වටිනාකමක් ආවා. ඉතින් තමයි මේ ඔක්කොම කරන්නේ වරුණ. ඊට පස්සේ දෙන්න ඇදගෙන යනකොට ඔක තාමත් විනෝදයක් නේ තියෙන්නේ. ඔය විනෝදය ඔහොම ඇදගෙන යනකොට වරුණ ඔතෙන්ට එනවා තව මිනිස්සෙක්. ඒ මිනිස්සු ඇවිල්ලා කියනවා මෙන්න රුපියල් 1000ක් තියෙනවා. 1000ක් පැත්තකින් තියලා කියනවා මේ 1000 දිනන කෙනාට. දැන් මෙච්චරලා දෙන්න විනෝදෙන් ඇද්දේ වරුණ. විනෝදෙන් බෙදිච්ච බෙදිල්ල දැන් මොකද වෙන්නේ? රුපියල් 1000ක වටිනාකම. දැන් මේ ඉත්තෙක්ට තියෙන රුපියල් 1000ක වටිනාකම. මේ කොහෙවත් යන නිකන් ගල් කැට ටිකක්. දැන් ගල් කැට ටිකට රුපියල් 1000ක වටිනාකම වෙලා දෙන්න දැන් අදින්නේ 1000 මට ඕනේ කියන තැන ඉඳලා. එතකොට වරුණ මට ඕනේ කියන තැන ඉඳලා දෙන්න දැන් මේ රුපියල් 1000 වෙනුවෙන් මේක ඇදගෙන යනකොට ඔතෙන්ට එනවා තව මිනිස්සෙක් මහා කඩුවක් උස්සගත්ත. ඒ මිනිස්සයා පිස්සෙක් වගේ දරුණු මිනිසෙක්. ඒ දරුණු මිනිස්සයා වරුණ මේ මොනවද කරන්නේ මොනවද කියන්නේ කියලා තේරෙන්නේ නැති මහා කරදරකාරයෙක් සමාජයේ ඉන්නේ. මේ මිනිහා මේක දැකලා මෙතෙන්ට ඇවිල්ලා කියනවා දාන් අදිනවනේ ඇදපල්ලා හැබැයි පරදින එකව මම මෙතන බාවනවා කියනවා. දැන් මේ කඩුව පෙන්නලා පරදින එකව බාවනවා කියනවා. දැන් මේගොල්ලෝ දන්නවා මේ මිනිහා කිව්වොත් කියන දේ කරන මහා දරුණු මිනිහෙක්. මැරෙනවා තමයි පෙරතුන. දැන් වරුණ කඩුවක් තියාගෙන ඉන්නවා මෙයා. දැන් මොකෝ උනේ? අර පැත්තක තීච්ච ගල් කැර ටිකක් පැත්තක තිබ්බ ලෑලි කෑල්ල පස්සේ මේක දාන් ලෑල්ලක් වෙලා දාන් අදින ඉත්තෝ වෙලා පොඩි වටිනාකමක් ආවා. ඊට පස්සේ ඒකට රුපියල් 1000ක වටිනාකමක් ආවා. දැන් 1000ක වටිනාකම නෙමෙයි දැන් වරුණ ජීවිත වටිනාකමක් ඇවිල්ලා. දැන් මේ හැම ඉත්තෙක් තුළම ජීවිතේ වටිනාකම තියෙනවා. මේ ඔක්කොම හිතින් ගොඩනගා ගත්තවද නැද්ද? මෙතන ඇත්තරම මේ ගල් කෑල්ල ජීවිතයක් වටින්නේ නැහනේ. මේ එකිනෙකාගේ හිතවල ගොඩනගිච්ච සිතුවිලි. අන්තිමට දැන් වෙලා තියෙන මොකද මිනිස්සු බෙදිලා මිනිස්සුන්ගේ පුදුම කුතුහලයකින් කවුද දිනන්නේ කවුද පරදින්නේ කිය බලාගෙන ඉන්නවරුණ. මේක මහා දරුණු සටනක් වෙලා දැන් ජීවිතයක් එක්ක ගිය සටනක් නිසා. එතකොට මේ දෙන්නත් මමම දිනන්න ඕනේ කියන පුදුමාකාර දැඩි සිතුවිල්ලක් තුළ මේ පීඩනේ ඒගොල්ලන්ට තේරුණා නම් අනේ මේ ගල්වල තීන්ත ගාගෙන මේ කොටු ඇඳන් දඟලපු දැඟලිල්ල නොකර හිටිය කාලේ කොච්චර සැනසීමෙන් හිටියද කියලා බලන්න වරුණ. ආන් ඒ වගේ අපි හැම දෙෙම හිතින් ගොඩනගා ගන්න. හිතින් ගොඩනගාගෙන දැන් මට මෙච්චර තියෙන. දැන් මම වරුණට එක දෙයක් කියන්න. පහුගිය කාලපරාසේ මට අපි ධර්මදේශනා කරපු මාධ්‍යවල නිතරම ධර්මදේශනා කරපු සමහර මාධ්‍ය තිබ්බා. එක මාධ්‍යයක් ඇතුලේ එක නිතර බණ යන මාධ්‍යයක් වරුණ එක මාසයක් ඇතුලේ මම ධර්මදේශන 20 ගාණක් කරනවා. ඒ මාධ්‍යය ඇතුලේ. ඉතින් එක මාසයක ධර්මදේශන 20 ගාණක් ඒ දේශනේ දවසට 3 වතාව ගානේ ප්‍රචාර වීම වුණා. දැන් මේ සමහරවන්ට මේ හාමුදුර හැමතිස්සෙම මේ නාලිකාව ඉන්නවා කියන ගාන බදු අරගෙන වගේ කියලා හිතන්නේ. සාමාන්‍ය කියන්නේ. ඒ ගානට වරුණ එතකොට දැන් මිනිස්සු මේ කාරණාවේදී එකපාරටම තර අසාධාරණක සිදුවීමක් එක්ක ඔතනදී වරුණ අපේ නාලිකාවෙන් ඉවත් වෙන්න සිද්ධ වෙනවා. මේක අපිව දන්න සමහර ඇත්තෝ දන්නවා. එතකොට දැන් මේ කරුණේදී මිනිස්සු අහනවා ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ ඇයි අර නාලිකාවට වඩින්නේ නැත්? දැන් මේක ප්‍රශ්නයක් වෙලා අහනවා.
වරුණ දැන් මම කල්පනා කරා දැන් ඔහොම මාධ්‍යයක් තියනවා කියලා මම හිතින්මනේ දන්නේ. දැන් එහෙම එකක් තිබුණ හින්දානේ දැන් මේ. එහෙම මාධ්‍යයක් තිබ්බා ඒකේ මම බණ කිව්වා. ඒතකොට දැන් ඔක්කොම හිතේ තියෙන දේවල්. හොඳයි දැන් අද වෙනකොට කෙනෙක් මගෙන් අහනවා ඔබ වහන්සේ අයර මාධ්‍යට යන්නේ. මම මේ මාධ්‍යට ගියම් දවසක් ඇද්දී අතීතේ. අතීතය අනුව අද මට තනිකර හිතේ තියෙන සිතුවිල්ලක් විතරයි වරුණ. ඔය සිතුවිල්ලත් එක්ක මං දුක් විඳින ලෑස්ති නෑ. එතකොට මිනිස්සු ඇවිල්ලා අහනවා අනේ සොයනස් අපි ආරකි බණ අහන්න කැමතියි කියලා. එතනදි වරුණ මේ මාධ්‍ය මට තිබුණ අය මේ විදිහට මිනිස්සු එක්ක මම ගැවසුනාය කියලා ඔක්කොම හිතින් ගොඩනගෙච්ච. අපි කියමුකෝ රටක නායකයෙක් වුණත් මෙහෙම ඉඳලා මට මේ ඔක්කොම අහිමි වුණා කියලා තැනකට ආවනම් එයා දකින්න ඕනේ මම මෙහෙම හිටියා කියන ඒවා ගොඩනගා ගත්තු ඒ ඔක්කොමගේ දැන් හිතේ සිතුවිලි. මේ සිතුවිලි එක්ක තමයි අපි දුක් විඳින්නේ. ඒ කියන්නේ අර මේ සාමාන්‍යයෙන් අපි කියනවා පුංචි දරුවෙක් තමයි අවංකවම hina වෙන්නේ කියලා ලදරුවේ. ඒ කියන්නේ සිතුවිලි මට්ටම අනුව අපි අතීතය අරගෙන ඇවිල්ලා තියෙන්නේ මේ වර්තමානයේට. ඒකයි අපිට මෙහෙම අව්‍යාජව නැත්තම් බොහොම සරලව එහෙම ජීවත් වෙන්න බැරිකම උදා වෙලා තියෙන්නේ. මට මේ පාර්ලිමේන්තුවේ හිටපු විශේෂ තනතුරක් දරපු තාත්තා කෙනෙක් අද කියනවා මගෙත් එක්ක ස්වාමීන් වහන්සේ දැන් මගේ වයස 65යි අවුරුද්දකට එක අත්දැකීම ගානේ ඔළුවේ තියන් හිත හිටියත් දවසට අත්දැකීම් 65ක් හිතන්න තියෙනවා කියලා. ඉතින් මේ වැඩෙන්න ඇත්තටම hina වෙන ගාන අඩු වෙනවා. මේ අතීතෙත් එක්ක දෝලණය වෙන එකත් එක්ක. ඒ නිසා වරුණ හිතින් තමයි ප්‍රත්‍යවේක්ෂාව කරන්න තියෙන්නේ. ප්‍රත්‍යවේක්ෂාව කැමතිසිම සතුට පිණිස කරන එක. ඒක තේරුම් ගන්න ඕනේ. මේ ප්‍රත්‍යවේක්ෂාවක් බුදු කෙනෙක් පනවන්නේ ප්‍රත්‍යවේක්ෂාව නැති හිත පුදුම පීඩනයක හඹාගෙන යනවා සුබරෝච නැතුව පහසුවෙන් යැපෙන්න බැරුව. අපි තේරුම් ගත්තා නම් හොඳයි දානෙ ටික වළඳනකොට වරුණ මේ දානෙ ටික මට ගන්න තියෙන්නේ මේ ආහාර ටික ගන්න තියෙන්නේ මේ අරමුණු ටිකට කය පවත්ව ගන්න කියලා. එතකොට මට ලැබිච්ච දෙයකින් සතුට වෙන්න පුළුවන්. ඒතර මං හඹා යන්නේ නැහැනේ මේක එපා මට අරක ඕනේ කියලා. ලැබෙන ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපින් සමහරු අහනවා දානයක් ලෑස්ති කරන්න ගිය තැනකදී සොයනස් මොනවද ඕනේ? මේක අහනවමයි. මොනවද ඕනේ? අර අනිත් පැත්තට කියන අයත් ඉන්නවා. ඉල්ලනවා කියලා. මොනවද ඕනේ කියන එකේදී මට නම් ඉල්ලන්න දෙයක් ඇත්තටම නෑ වරුණ. මොකද ඕන එක. හැබැයි දැන් අපිට සමහරවිට කයත් එක්ක ගැලපෙන්නේ ඒවා තියෙනවනේ. අප්‍රත්‍යකරව. අප්‍රත්‍යව. දැන් දෙල් කියන එක වැළඳුවාට පස්සේ මට පුදුමාකාර පොඩි කාලේ ඉඳලම බඩේ කැක්කුමක් එනවා. එතකොට මගේ ජීවිතේ මට දෙල් විතරයි ඔන්නෝම ඇලර්ජික් කියලා කියන ගන්න බෑ අප්‍රත්‍යයි කියලා කියන කතාව. ඉතින් දෙල් නැතුව ඕන එකක් කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට ඒ ඕන එකක් කියන තැන අපිට ඉන්න පුළුවන්කම තිබුණා නම් මොක ලැබුණත් එකයි මොක නොලැබුණත් එකයි. එතකොට ඒකෙදි වරුණ ඒක රස තෘෂ්ණාවට ඇලෙන්නේ නැහැ. අර කෝනේ මේ කෝනේ ඒක නැතුව බෑ. දැන් එහෙම හදාගත්තට පස්සේ යමක් හොයලා ඒක නැති වුණාට පස්සේ අපේ හිතේ පුදුම පීඩනයක් තියෙන්නේ. මට මතකයි ඔබ වහන්සේ සඳහන් කළා ඔබ වහන්සේ මුල් කාලීනව පිණ්ඩපාතේ වඩිනකොට ගේනපත් විට ඇතැම් වෙලාවට පොදලා අරගෙන වළඳනවා කියලා. ඔව් ගෑස්ට්‍රයිටිස් හැදිලා මේ බඩේ මහා දැවිල්ලක් එනකොට මේ මිරිස් වරුණ ওই මාතර පැත්තේ ඇත්තෝ හොඳ මිරිසට තෙරට හදනවා රහයි ඒක. නමුත් දැන් මේ රහ නෙමෙයි ඒ වෙලාවට බලන්න කය පවත්ව ගන්න. එතකොට ඒ රහ මේකට දෙන්න කය පවත්ව ගන්න බැරි නම් ඒක තවත් කයේ පැවැත්ම අඩු වෙනවනම් එතකොට රහ පැත්තක දාලා වතුරෙන් හොදලා හරි ඒක වළඳන්න සිද්ධ වෙනවා. එහෙම වතුරෙන් හොදලා වැළඳුවා අපි. එතකොට වර්ණ මෙතනදී වර්තමානයේ සමහරලාට රසය පිනිස කියලා සමහරු ඇතැම් දේ එකතු කරනවා. දැන් රසකාරක වර්ග ඇතැම් රසකාරක වර්ගවල දැන්නව හොඳටම ඇට දිරනවායි කියනවා අරක වෙනවායි කියනවා මේක වෙනවායි කියනවා. මේ රසයට තෘෂ්ණාවට කර වළඳනවා. එතකොට ඒක දාලා කනකොට වරුණ මොකක්ද වෙලා තියෙන්නේ ජීවිතය ආතරව පවත්ව ගන්න එක තව අඩු වෙලානේ. එහෙමයි. එතකොට ප්‍රතිවේක්ෂා කළා වැඩක් නැහැ. අන්න ඒකයි කියන්නේ ප්‍රතිවේක්ෂාවක ආයුෂ වැඩි කරන්න පුළුවන්. දැන් ඕකෙන් තේරෙන ප්‍රතිවේක්ෂාව නැති තැන ආයුෂ අඩු කරලා ප්‍රතිවේක්ෂාව ඇති තැන ආයුෂ වැඩි කරනවා. කෙලස් එක්ක සම්පූර්ණයෙන් වරුණ ප්‍රතිවේක්ෂාව නැති තැන දුගතිය හදනවා. අපි කකා ඉන්න වෙලාව හිර වෙලා මලොත් ප්‍රත්‍යවේක්ෂාව කර හිටියනම් කෙලිම සුගතියන වරුණ. ප්‍රත්‍යවේක්ෂාව නැතුව ඔය කකා ඉද මොකක් හරි හිර වෙලා මැරුණොත් එimhe කෙලිම ආයි ඒකට අදාළ දුගතියක උපදිනවා. ඒතර මේ කෑම ටිකක් ඉඳා දුගතිය කියන සිතක් පවත්වන අපිට ප්‍රත්‍යවේක්ෂාව කොච්චර පුළුවන්. දැන් ඕකෙන් තේරෙන ප්‍රත්‍යවේක්ෂාව නැති තැන ආයුෂ අඩු කරලා ප්‍රත්‍යවේක්ෂාව ඇති තැන ආයුෂ වැඩි කරනවා. කෙලස් එක්ක සම්පූර්ණයෙන් වරුණ ප්‍රත්‍යවේක්ෂාව නැති තැන දුගතිය හදනවා. අපි කකා ඉන්න වෙලාව හිර වෙලා මලොත් ප්‍රත්‍යවේක්ෂාව කර හිටියනම් කෙලිම සුගතියන වරුණ. ප්‍රත්‍යවේක්ෂාව නැතුව ඔය කකා ඉද මොකක් හරි හිර වෙලා මැරුණොත් එimhe කෙලිම ආයි
ඒකට අදාළ දුගතියක උපදිනවා. ඒතර මේ කෑම ටිකක් ඉඳා දුගතිය කියන සිතක් පවත්වන අපිට ප්‍රත්‍යක්ෂව කොච්චර පීඩනයේ වරුණ සමහරට අවසාන උසාවිය ගිහිල්ලා හිරේ විලංගුවේ වැටිලා මේ මහා දුරක් යනවා. වරුණ ණයක් කරන් පින්කමක් කළොත් එහෙම අන්තිමට ඒ ණය ගෙවා ගන්න බැරුව මුදල දුන්නු හිමිකරුව ඇවිල්ලා පස්සෙන් ඇවිල්ලා කතා කරන්න ගියොත් මගේ ණය දැන් ඕනේ එකක ඉල්ලනකොට මෙයාගේ හිතට පීඩනයක් එනකොට සමහරට අර දුන්න පින්කම ගැනත් හිතේ පොඩි මේකක් එන්න වෛරයක් ඇති වෙන්න පුළුවන්. අපරාධි මං එහෙම කරේ කියලා හිතුනොත් අපරාධනේ පින්කම. ඒ නිසා හැමතිස්සෙම අපි කියන්නේ තමන්ගේ සීමාව තුල හැමදේම කරන්න ඕනේ. පින්කම කරන එකත් තමන්ගේ සීමාවේ. තමන්ගේ සීමාවේ කරන්න බැරි දෙයක් කරන්න වුණොත් ඒක කරන්න ක්‍රම තියෙනවා. ණය අරන්නේ මේ වරුණ. දැන් ඔබ කියවන අර පිරිස එකතු කරගෙන ඕක කරන අවස්ථා දැන් බුද්ධ කාලේ කරපුවා තියෙනවා. එක්තරා තරුණයෙක් යා දුප්පත් කෙනෙක් වරුණ. මෙයා බුදුහාමුදුරුවන්ටයි රහතන් වහන්සේලා 509කටයි දානයක් පූජා කරන්න බාර ගන්නවා. මේ කොල්ලට එහෙම දානයක් දෙන්න ශක්තියක් නැහැ. ඔව් මෙයා ගිහිල්ලා ගමේ විවිධ අයගෙන් හම්බෙලා හැමෝටම කියනවා මම මෙහෙම රහතන් වහන්සේලා 509ක් එක්ක බුදුරජාණන් වහන්සේට දාන පූජා කරන්න ලෑස්ති කරා. ඕගොල්ලෝ මට මේ පුළුවන් විදියකට සහභාගී වෙන්න කියලා කියනවා. ඒතර ඕකේ අර එක මුදලාලි කෙනෙක් ඕකෙදි ගැටෙනවා. ඒ මුදලාලි කල්පනා කරේ ඔය දැන් අපි මේ කතා වෙච්ච කතාව මේකට පුළුවන් මට්ටමින් කරා නම් හරිනේ. Tamanට පුළුවන් මට්ටමින් නිකන් මේ වැඩි වැඩ කරන්න යනවා. මුදලාලිලා වෙන අපි කරන වැඩ කරන්න යනවා. අපේ වැඩ උන්ගිදි විලා තියෙන තරම එහෙමනේ කියන්නේ. 509කට දාණයක් දෙන්න පුළුවන්ද? තමුන්ට ඒක කරන්න පුළුවන් අපිට. ඉතින් අපි කරන වැඩ ඔහේ කරන්න ඕනේ නැහැ කියන ගානට මුදලාලි හිතුවා. හිතලා දැන් අර තරහටත් එක්ක දැන් මුදලාලි ඔකට 509ට මං හාල් දෙන්නම් කියලා එහෙම කිව්වනම් එතකොට මුදලාලි කල්පනා කරේ ක්‍රෙඩිට් යන්නේ අරයට. ඒ නිසා මේ මුදලාලි ඇඟිලි දෙක ඔබලා හාල් ගෝණියට ඇඟිලි දෙකට හිර කරගත්ත තැන ඇඟිලි දෙක ASCII තද වුණානේ යම් හාල්ලට දෙක තුන. ඔන්න ඔය හාල්ලට දෙක තුන අරගෙන අර මල්ලගේ හාල් මල්ලට දැම්මා. ඕන ඕක ගනින් මං ගාන කියලා. දුන්නා කියන එකත් කියවෙන්න පුදුම තරහ. වරුණ දැන් අර ළමයා ගම පුරාම ඇවිදලා බඩු එකතු කරලා කොහොම හරි දාන පිළියෙල කරලා බුදුරජාණන් වහන්සේට පූජා කරන දවසේ මුදලාලිට පොඩි දැන් තමයි ලැජ්ජාව තියෙන්නේ. මේ ළමයා හැමෝගෙම දුන්නේ වගෙන කියන්න ගියොත් එහෙම මගේ එකෙත් හාල්ලට දෙක තුනක් දුන්නා කියයිද දන්නේ මුදලාලි. එහෙම කියවුනොත් එහෙම ගමටම ලැජ්ජාවයි. දැන් තමයි මුදලාලිට ඕක සිහිුනේ. මුදලාලි ඇවිල්ලා බලාගෙන ඉන්නවා මට අපහාස කරයිද කොළුවා කියලා. අනේ අර ළමයා කිව්වේ මොකද්ද? මට මහා පරිමාණනුත් සුළු විදිහටත් යම්තාක් උදව් කරපු ඇද්ද ඒ සියලු දෙනාට එකසේ මේ පින ලැබේවා. ඒකෙදි ඒ ළමයා ගැන වර්ණනා කරගන්න පින්කම කළෙත් නැහැ. හැමෝටම එයා ඇතුළු ඒ සියලුම සහභාගී වෙච්ච අයට සමසේ මේ පින හේතු වෙන්න කියන ඉල්ලීම තිබ්බේ. ඒ වචනෙන් හරි උදව් කරපු කෙනාට අපි කියන්නේ හැමෝටම. ඒතර වරුණ ඒ ළමයාට වැඩි පින තිබිලා අනිත් අයට අඩු වෙනුත් නෙමෙයි. වැඩියෙන් දුන්න අයට වැඩියෙනුත් නෙමෙයි. දැන් සමහරලාට මේවා ඔය පන්සල් වල එහෙම අපි ඇතැම් අවස්ථාවලදී ඇහෙනවා. සමහර තැන්වල හැමතැනම නෙමෙයි. සමහර තැන්වල මේ සල්ලි එහෙම ගොඩාක් දුන්න මුදලාල්ලා ගොඩාක් වර්ණනා කරලා නිකන් ඒ අයට ගොඩාක් පින් රැස් වෙනවා වගේ. දැන් මේ දරුවා මෙතෙන්දි කලේ සම විදිහට හැමෝටම. එතකොට මේ පුංචි හාල්ලට දෙක තුනකින් උදව් කරපු කෙනෙක් ඇත්නම් එයාට හාල් ගෝණි ගණන් දුන්න කෙනාට සම විදියට පින අනුමෝදන් කරා. ඉතින් එතෙන්දී මම කියනවා වරුණෝ ඕ වගේ සිද්ධි බුද්ධ කාලේ වුණා. බුදුරජාණන් වහන්සේ ඒ වේදී දරුවට අවවාද කළේ නෑ ඔයාට පුළුවන් මට්ටමට කරන්න කියලා. ඒක බුදුරජාණන් වහන්සේ වදාලේ පින් දෙකක් ලැබෙනවා කියලා. භෝග සම්පත්, පරිවාර සම්පත් කියන දෙකම. ඒ කියන්නේ එහෙම දන් දෙන කෙනා වරුණ අනිවාර්යෙන් උපදින ආත්මවල Tamanට භෝග වලින් විතරක් නෙමෙයි ආනිසංස ලැබෙන්නේ. පිරිසත් ලැබෙනවා. එහෙනම් දුප්පත් කෙනෙකුට තවත් අය එකට එකතු කරගෙන අපි මේ පින්කම කරන ඕගොල්ලොත් කැමති විදියට මේකට සම්බන්ධ වෙන්න කියලා එකතු කරගෙන ලොකු පින්කමක් කරන්න පුළුවන්. ඒක හැබැයි Tamanගේ නම ප්‍රසිද්ධ කරගන්න නෙමෙයි සියලු දෙනාටම පොදුවේ පින අනුමෝදන් කරන්න. ඒ නිසා එහෙම කරන්න හැබැයි ණය අරගෙන පින්කම් කරන එක නම් මම අනුමත කරන්නේ වරුණ. හොඳයි අපිට සමුගන්න කාල වේලා උදා වෙලා තිබෙන්නේ. ණය අරගන්න නැතුව පින්කම් කරන්නට කැමති ඇත්තන්ට අපේ හැමදෙර මාර්ගයක් හදලා තියෙනවා. Taman සාමාන්‍ය එදිනෙදා විසි කරන දේවල් වෙලා තියෙන යුගයක සාමාන්‍ය මේ අවශ්‍ය කරන දේවල් අපේ හැමදෙරක ඵල ප්‍රයෝජනයක් ඇති දෙයකට යොමු කරලා තිබෙනවා.
මේ ඵල ප්‍රයෝජනය ඇතිදී ඉදි කරන්නේ දුම්හිඳ පවුන් පැලැස්ස කියලා බදුල්ල පැත්තේ තමයි මේ කටයුත්ත සිදු කරන්නේ. මේ දුම්හිඳ අද්දර සිදුවෙන්නා වූ නැත්නම් දුම්හිඳට බොහොම සමීපයෙන් සිදුවෙන්නා වූ මේ උතුම් කටයුත්ත පිළිබඳ දැනගන්නට බොහෝ දෙනා කැමැත්තෙන් ඉන්නවා. මොකද මම මෙහෙම කියන්නේ පහුගිය දවස්වල අපි නේත්‍ර අභිවන්දනා මහා ධාතු නමස්කාර පින්කමත් සමග අපේ හාමුදුරන් වහන්සේ ඒ ප්‍රදේශයේම තමයි වැඩ හිටියේ. අපත් සමග විශේෂයෙන්ම නේත්‍ර රේඩියෝවත් සමග උන්වහන්සේගේ අනුශාසනා බොහෝමයක් සිදු වුණා. ඒ හැමතැනකදීම මගේ විමසූ කාරණාවක් තමයි 31 වැඩි කල් ගියා කියලා කියනවා කවදද මේක පටන් ගන්න කියලා. ඒ නිසා අපි හාමුදුරනේ දුම්හිඳ බවුන් පැලැස්ස අනිත් පැත්තෙන් බැලුවහම ධර්මයේ පිළිබඳව බොහොම සැහැල්ලු මනසකින් අධ්‍යයනය කරන්න පුළුවන් වටපිටාවක් සලසන මේ පින්කෙත කවදද ඉදි වෙන්නට මුල් ගලා තියන්නේ. වරුණ දුම්හිඳ බවුන් පැලැස්ස බොහෝ දෙනා අද සාකච්ඡා කරන මේ ධර්මයේ කෙරෙහි හිත යොමු කරගෙන භාවනා කරන්න උනන්දුවක් තියෙන ඇත්තෝ හරි ආසාවෙන් කතා කරනවා. තියෙන්නේ වරුණ දුම්හිඳ ඇල්ලට ආසන්නව තියෙනවා සොරනාතොට පාර කියලා. ඒ ප්‍රදේශයත් සොරනාතොට ප්‍රාදේශීය බල ප්‍රදේශය. ඊතර මිස් දුම්හිඳ ඇල්ලට හැරෙන ආසන්නයේම තියෙන සොරනාතොට පාරේ තමයි හරියටම 9 කණුව ළඟ මේ ඉඩම පිහිටලා තියෙන්නේ. ඉතින් මේ ඉඩමේ දුම්හිඳ බවුන් පැලැස්ස ඉදි කරනකොට අපි ඉලුක්, මැටි, උණ ආදී දේවල් පාවිච්චි කරගෙන දෙවදඬු ඒ වගේම බොහෝ දෙනාට ඒ වහලවල වල දෙවදඬු ආදී සඳහා ගස් පූජා කරමින් මේකෙදී වරුණ මේ අපි කියන්නට ඕනේ දැන් සිමෙන්ති පාවිච්චි කරන්න වෙන තැන් තියෙනවා. තිවාරම් ආදී නොඑක් තැන් තියෙනවා. කොන්ක්‍රීට් දාන්න තියෙන තැන් තියෙනවා. හැබැයි මේ බොහෝමයක් වියදම් අඩු වෙලා තියෙන්නේ බිත්ති වහලවල් සියල්ලම දැන් අපිට මේකෙදී සාම්ප්‍රදායික අපේ රටේ ඉලුක් හැවිලි කරන විදිහෙන් පැහැරව කල්පවතින වැඩපිළිවෙලක් අපි මෙතන හොයාගෙන තියෙනවා ඉන්දුනීසියාවේ ඉලුක් හැවිලි කරන විදියට. ඉතින් දැනට අපි සිහිපත් කරනවා ඉලුක් තියෙනවා නම් Taman දන්න කියන තැන්වල ඒ ඉලුක් කපලා බොහෝම ශ්‍රද්ධාවෙන් එකතු කරගන්න Tamanගේ නිවෙස් වලට ඒ එකතු කරගෙන ඇත්තෝ අපි ලබා දෙන දුරකථන අංකයට කතා කරන්න අපිට අපි ඒ ඉලුක් සමහරට ඔබට ගෙනල්ලා දෙන්න පහසුකම් නැහැ. නමුත් ඒව ඔබ ළඟට ඇවිල්ලා අරගන්න පහසුකම් අපි හදනවා. ඒ ප්‍රවාහනේ අපිම සපයනවා. අපි හදා ගන්නවා. ඒක හදා ගන්නවා කිව්වට මට ලොරි නෑ. ලොරි තියෙන ඇත්තොත් අපිට කතා කරන්නේ දුරකථන අංකයට. ඒ ඇත්තන්ගේ උපකාරයත් ඒ වගේම ඉලුක් කපලා දෙන්න පුළුවන් දානයක් ලොකුවට දෙන්න ශක්තිය නැති අහිංසක ඇත්තන්ටත් මේ වෙනුවෙන් එකතු වෙන්න පුළුවන්. ඉලුකුත් නැති. දැන් සමහර කෙනා අපේ ප්‍රදේශයේ ඉලුක් නැහැ සොයනස මාන තියෙන්නේ. අනේ අපිට මේකට එකතු වෙන්න ආසයි. ඒ ඇත්තන්ට කියනවා අපි මේක ගන්න ඉලුක් නිසා ඔය ඇත්තන්ගේ ප්‍රදේශයේ ඉලුක් නැත්තම් උන නැත්තම් ඔබට ශ්‍රමයෙන් එකතු වෙන්න පුළුවන්. ශ්‍රම කණ්ඩායම් අපි විසින් බෙදනවා. ඔබට තියෙන කතා කරලා අපේ අංකයට නම සහ ඒ තොරතුරු ටික දෙන්න විතරයි. ඊට පස්සේ අපි දින වකවානු බෙදලා ඒ දවස්වලට එන්න පහසු අය එකතු කරගන්නවා. මේකෙදී අපි විශේෂයෙන් කියන්නට ඕනේ වරුණ කෙරෙන්නේ මෙහෙමයි. කොටි 50ක මූලික පියවරේ ඉදි වෙන්නේ. ඒ කොටි 50 අපි බෙදලා දෙනවා කණ්ඩායම් 50කට. ඒ කණ්ඩායම් 50 අය තම තමන්ගේ කුටියේ ඇවිල්ලා ශ්‍රමයෙන් හදනවා. ඒ හදන වරිච්චි වැඩ ඉලුක් හැවිලි කරන ඒ හැම වැඩකදීම ශ්‍රමයෙන් හදනකොට වරුණ නැවත කවදා හරි දවසක කුටිය පිළිසකර කිරීමක් කරන කාලෙක ඒ කණ්ඩායමටම තමයි අපි මතක් කරන්නේ වරුණ. එතකොට ඒ කණ්ඩායමේ ඇත්තන්ට ඇවිල්ලා මෙතන අර අපි ගිහිල්ලා දුම්හිඳ බවුන් පැලැස්සේ වරිච්චි ගැහුවා කියන එක නෙමෙයි. අපි ගිහිල්ලා දුම්හිඳ බවුන් පැලැස්සේ 12 වෙනි කුටිය හැදුවේ අපි. අපි තමයි මේ 12 වෙනි කුටිය බලාගෙන ඉන්නේ. එතකොට වරුණ 12 වෙනි කුටියේ භාවනා කරන ස්වාමීන් වහන්සේලා ඒ ඇත්තන් කෙරෙහි සීලයක් ආරක්ෂා කරගෙන රකින්නකොට අපි හැමදාම හවසට මේ වැඩසටහනේ නේවාසික පුහුණු කිරීම කරන්නේ. ඒ නේවාසික පුහුණුවේදී අවසාන දිනේ ගෙවිලා රාත්‍රියේ නිින්දට යන්න කලින් හැමෝම ඒ තමන්ගේ කුටි ඉදි කරපු සියලු දෙනාට අපි පුණ්‍ය අනුමෝදනා කරන දිනපතා. එතකොට වරුණ බොහොම ශ්‍රද්ධාවෙන් දැන් මේ කියන්නේ සල්ලි නැති ඇත්තන්ට ඇවිල්ලා මේකට සහභාගී වෙන්න පුළුවන් වැඩපිළිවෙල. ඒ නිසා අපි මේ වර්ෂය ඇතුලේ අදිස්ථාන කරගත්ත ගිය 31 වෙනිදා පාන්දර 5ට මහියංගන මහා සෑරදුන් වහන්සේ අභියස අදිස්ථාන පූජාවක් කරලා අපි අදිස්ථාන කළා මේ වර්ෂය ඇතුළත බොහෝ දෙනාට බණ භාවනා කරන්න නේවාසික මේ පුහුණු මධ්‍යස්ථාන ඉදි කරගන්න අපිට ශක්තිය ලැබෙන්නට කියලා. ඒ සඳහා වරුණ ලංකාවේ බොහෝ දෙනාට මේ වෙලාවේ විවෘත ආරාධනාවක් කරන ඉතාම ශ්‍රද්ධාවෙන් එන්න මේ තොරතුරු ඉදිරියේදී වැඩි දුරට කියනවා. දැන් මොල්ගල් තියෙන එක 31 වෙනිදා කල් ගියානේ. අපි දිනය දැනටමත් සූදානම්. මේ මාසේ ජනවාරි මාසේ 29 වෙනිදා උදේ 10ට තමයි මොල්ගල් තැබීම සිදු කරන්නේ.
කැමති අයට එන්න පුළුවන් වරුණ. අපි පූජා කිරීමේ පුණ්‍යෝත්සවයට බොහෝ ස්වාමීන් වහන්සේලා වඩම්මල ඉතාම ශ්‍රද්ධාවෙන් ඒ කටයුතු පූජා කරන දාට සිදු කරනවා. දැනට මුල්ගල් තෙබීම මේ මාසේ 29 වෙනිදා උදේ 10ට සිදු වෙද්දී වරුණ අපි ශ්‍රද්ධාවෙන් තවත් කරුණක් කියන්නට ඕනේ. ඒ තමයි මට දැන් ඔය මාසික වැඩසටහන් දෙකක් සිදු කරනවානේ. හැම මාසෙම මුල් සෙනසුරාදායි දෙවැනි ඉරිදායි. එතකොට දැන් මේ මාසේ දෙකම එකට වැටලා තියෙන්නේ. වෙනදට සති දෙකක. දැන් මේ මාසේ පළවෙනිදා ඉරිදා දවසක්. ඔව්. ඒතර පළවෙනිදා ඉරිදා දවසක් වුණ නිසා දෙවැනි ඉරිදායි මුල් සෙනසුරාදායි දෙක එකට තියෙන්නේ. ඉතින් ඒ නිසා 8 වෙනිදාට කොළඹ බෞද්ධ මහා සම්මේලන ශාලාවට උදේ 8 වෙනකොට එන්න කියලා ඊටාම ශ්‍රද්ධාවෙන් සිහිපත්. හොඳයි අපි බොහොම ගෞරවයෙන් ඔබට ඒ උතුම් පින්කම් වලට සම්බන්ධ වෙන්නට ආරාධනා කරනවා. අපේ හැමදෙරු සිහිපත් කළා වගේම ඔබට ඒ විස්තර දැනගන්නට නැත්නම් මේ පින්කම් වලට සහසම්බන්ධ වෙන්නට මේ දුරකථන අංකයෙන් හැකියාවක් තියෙනවා අපි සිහිපත් කරන්නට කැමැති. ඔබ ලියාගන්න මේ දුරකථන අංකය 0117 0117 345 345 0117 345 345 දුරකථන අංකය. ඒ ඔස්සේ ඔබට දුම්හිඳ බවුන් පැලැස්ස බොහොම වටිනා පුණ්‍ය කර්ම රැසකට දායාද වන ඒ වගේම පුණ්‍ය කර්ම සඳහා හිත යොමු කරන මහ වටිනා පුණ්‍ය භූමියක් බවට පත් වේවි. එය ඉදි කරන්නට ශ්‍රමයෙන් එකතු වෙන්නට කියලා තමයි අපි හැමදෙර ප්‍රධාන වශයෙන්ම ආරාධනා කරන. ඊට සමගාමීව විශේෂයෙන්ම මේ සාමාන්‍ය දිනදා ජීවිතය හොයා ගන්නට පුළුවන් දේවල් අවශ්‍ය උපකරණ නැත්නම් ඒ අවශ්‍ය දේවල් පිළිබඳව ඔබව දැනුවත් කළා අපි. ඒවා ලබා දෙන්නට හැකියාවට ඒ සඳහා සම්බන්ධ වෙන්නට කියලා බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. අද සෙනසුරාදා සිටින තස්සපෝට අපේ ගෞරවනීය ආරාධනාවෙන් වැඩම කළේ පිළියන්දල තුන්බෝවිල ශාන්ති නිකේතනයේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ උන්වහන්සේට තව চিරාත් කාලයක් මේ උතුම් සත්කටයුතු සාර්ථකව කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද සෙනසුරාදා සිටින තස්සපෙන් අපි සමුගන්නවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. Net Asapur